හරි. මාතෘකාව දාන්න දුඩස්තර සෛල. දුඩස්තර සෛල. දෙයන්න මෙහෙම සෛල දික්වීමෙන් පසු ලිග්නීන් විශාල ප්‍රමාණයකින් ඝනකම් වූ ද්විතීයික සෛල බිත්ති සෑදේ. ඊට පස්සේ පරිණත අවධියේදී මේ සෛල අජීවී වේ. හරි. දුඩස්තර සෛල වර්ග දෙකකි. එක උපල සෛල ඉරක් ගහලා මෙහෙම ලියන්න. තන්තු වලට වඩා කෙටි හා මහතින් වැඩි අක්‍රමවත් හැඩයක් දරයි. තන්තු වලට වඩා කෙටි හා මහතින් වැඩි අක්‍රමවත් හැඩයක් දරයි. ඒවාට බෙහෙවින් ඝනකම් වූ ලිග්නි භවනය වූ ද්විතීයික බිත්ති ඇත. වර්ධනය සම්පූර්ණයෙන්ම නතර වූ ශාක කොටස්වල මේවා දැකිය හැකිය. උදාහරණ 1 කටු ලෙස පවතින පලාවරණවල. 2 බීජාවරණවල. 3 ඇතම් පළවල මාංශලයේ. ඒ කියන්නේ පෙයාස් වගේ ඒවා. හරි. වරහන් ඇතුළේ ලියන පෙයාස්. දෙවෙනි එක දුඩස්තර තන්තු. හරි. දැන් උපල සෛල ගැන කතා කරා. දැන් කතා කරන්නේ දුඩස්තර තන්තු ගැන. ඊළඟ ඉරක් ගහලා මෙහෙම ලියන්න. සාමාන්‍යයෙන් රැහන් වැනි සමූහ වශයෙන් පවතී. ඒවා දිගැටි සිහින් දෙකලවර උල්ලු හැඩයක් ඇති සෛල වේ. එහෙම ලියන්නකො. ඒවා දිගැටි සිහින් දෙකලවර උල්ලු හැඩයක් ඇති සෛල වේ. උදාහරණ හනකෙදි පොල්කෙදි. මේ කෘත්‍ය තමයි තන්තු හා උපල සෛල ශාකයට සන්ධාරණය සහ ශක්තිය ලබා දීමට විශේෂණය වී ඇත. තන්තු හා උපල සෛල ශාකයට සන්ධාරණය සහ ශක්තිය ලබා දීමට විශේෂණය වී ඇත. කියලා මේ රූපේ දාගන්න කලිනුත් මම කිව්වා මේ රූපේ දාගන්න. හරි.